බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියන මොහොතේ බුදු හිමිව මට මැවී පෙනේවා පවුසිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට උරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන තේයම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරංකිතං කତ୍වා අපමාදේන සම්පාදේත සද්ධා බුද්ධි වාසනාවන්ත පින්වතුනි
තමන් විසින් ඊටම සද්ධාවේ යුක්තව පිළියෙල කරගෙන රැගෙන එන්නට යෙදුණු මේ ගිලම්පස් සහිත මල් පහන් සහිත සියලු පූජාවන් ඒ භාග්‍යවත් වූ විතරාගී තථාගත සම්්‍යක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ ගුණ සමුදායන් සිහිපත් කරගෙන ඒ ගුණ සමුදායන් උදෙසා උද්දේශික වශයෙන් මේ සියලු පූජාවන් පූජා කරනවා. පූජා වේවා පූජා වෙත්වා කියන චේතනාව ඇති කරගෙන අපි සියලු දෙනාම එකවර තුරුණුවන් වන්දනා කරගෙන මල් පහන් පූජා කරගමු. කවුරුත් සාදුකාරයක් දෙන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ දස්ස නමෝ තස් භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස ඉතිබිසෝ භගවා අරහං සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවතේ ස්වංකාතෝ භගවතා ධම්මෝ සම්ඩෙන්ටිකෝ අකාලිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතු ගෝජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චන්තරි පුංගලායිස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දංකේ ජලකරණේයෝ අනුන්තරම් පුඤ්ඤං කෙන් ලෝකස්සාතේ වන්දාමි චේතියං සම්බං සම්බ සුපතින්ටිටං සාරේරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝව අකාපත්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේත් බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනා අහම් පිතේ නමස්සාමි බෝධිරාජ නමස්තු තේ ඝනසාරම්පදින්තේන දීපේන තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝ නොදං ගන්ධ සම්භාරයුත්තේන දූපේනාහං පූජයේ පූජනීයන්තං පූජාවාච මුන්තමං සුගන්ධං සීතලං කම්පං පසන්න පානීයමේ තම්බගවා පතිගන් මුත්තමං අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයන්නිමං අනුකම්පං පතිගන්නාතු මුත්තමං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ලබාමි මොංකම් පුම්පම්මිලායාති අතායිදම් කායෝ තතායාසි විනාශ භාවං වන්න ගන්ධ ඒතං කුසුම තන්ත සිම්පූජයාමි මුනින් සිරිපාද සරුරුවේ කායේන වාචාචින්
දේන මයා කතං අංචයං කම මේ භන්තේ පුරේ පං තථාගත කායේන වාචා චින්තේන පමා කතං අංචයං කම මේ ධම්ම සණ්ඩෙන්ටික අකාලික කායේන වාචා චින්තේන පමා අංචයං කම මේ සංඝ සුපටිපන් අනුන්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ගමෝ සතං සමාගමෝ හෝතු යාව නපන්තියා සාදු සාදු සාදු. හොඳයි, කවුරුත් එක්ක ඒ උතුම් වූ ධර්ම දේශනාව සඳහා නැවත වතාවක් ආරාධනා කිරීමක් හැටියට කවුරු සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජංස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නබ්ජේමි පාපකේ මිත්තේ නබ්ජේ පුරිසා ධම්මේ භජතේ මිත්තේ කල්යාණං භජතේ පුරිස සුත්තමන්ති. හොඳයි, කවුරු සාදුකාරයක් දෙන්න. සද්ධා බුද්ධි වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වතුනි, ඔබ සියලු සෑම දෙනාම මේ මොහොතේදී මේ බලාපොරොත්තු වන්නේ තමන් ඒ පැමිණෙන්නට යෙදෙන, එවැගේම තමන් ඒ ආගමික පසුබිම නිර්මාණය කරගෙන කටයුතු කරන තමන්ගේ ස්වකීය විහාරස්ථානය කරා පැමිණලා සෑම ඉරුදිනකම පවත්වන්නට යෙදෙන ඒ දහම් දේශනාව සිද්ධ කර ගැනීමටයි ඔබ සියලු දෙනාම සූදානම් වන්නේ. අද දින විශේෂයෙන්ම විහාරස්ථානයේ විහාරාධිපති ගරු කටයුතුයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර ගරු කටයුතු නායක මාහිම්පාණන් වහන්සේ ඒ මව් රට වන ශ්‍රී ලංකාවට ගිහිල්ලා තිබෙන නිසා, වැඩම කරලා තිබෙන නිසා මේ පින්වත් පිරිසගේ මේ කටයුත්ත සිදු කර දෙන හැටියට මතක් කර දෙන්නට යෙදුනා. නිරන්තරයෙන්ම දුරකථනයනුත් කතා කරමින් සිහිපත් කරන්නට යෙදුනා. ඒ අනුව විශේෂයෙන්ම අද ඔබ බලාපොරොත්තු වන්නේ සුවිශේෂී පින්කමක් සිද්ධ කර ගැනීම සඳහායි. විශේෂයෙන්ම අද ධර්ම දේශනාව සිද්ධ කර ගැනීමේ පරමාර්ථ රාශියක් අපිට සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වන කරුණු රාශියක්. ඒ අතර මේ පින්කමේ ප්‍රධාන අරමුණ වන්නේ අද දින 50 වන ජන්මදිනය සමරන්නට යෙදෙන ඒ මහේන්ද්‍ර සාගර ප්‍රනාන්දු මහත්මයාට
කායික මානසික නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම එවැගේම ඊට අමතරව ඒ බිරිඳ ශාමා අදිරුක්ෂී සහ සදිව් මිදුණු පනාන්දු සෙනුත් දිත්තරු නේද දිත්තරු පනාන්දු යන පුතණුවන් දෙදෙනාට කායික මානසික නිරෝගී භාවය මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තුරුණුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ කටයුතු වලට සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඊයේ දිනේ නොවැම්බර් 8 වන දින 77 වන ජන්මදිනය මේ නායකත්වයේ මූලිකත්වයේගෙන කටයුතු කරන සදහැවන්ත පින්වත් පිරිසගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව බවට පත් එහෙමනම් පින්වතුනි මෙතනදී මං හිතනවා සෑම ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට එහෙම නැත්නම් සෑම පරාශයක්ම ආවරණය විදිහට සියලු දෙනාම සිහිපත් කරලා ඒ අවශ්‍ය කරන සිහිපත් කිරීම සිහි ගැන්වීම අපිට සඳහන් කරලා තියෙනවා. පින්වතුනි එහෙමනම් ඒ සියලු දෙනාටම අපි පළමු කොටම මේ පවත්වන්නට යෙදුණු ගිලම්පස පූජාවේ ආනිසංසය වගේම ඒ දේශනා කරන්නට යෙදෙන ධර්ම අනුශාසනාවන් තුලින් ලැබෙනා වූ පුණ්‍යානුමෝදනාව තුලින් ඒ උපන්දිනයේ සමරන්නට යෙදෙන 50 වන උපන්දිනයේ සමරන්නට යෙදෙන එතුමාට අපි සියලු සෑම දෙනාම තුරුණුවන්ගේ රත්නත්‍රය ආශිර්වාදයෙන් කායික මානසික නිරෝගී සුවය ලබන්නට සුබ උපන්දිනයක්ම වේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් ඒ දරුවන් ඇතුළු ඒ වගේම භාර්යාව ඇතුළු ඒ දුවා දරුවන් ඇතුළු ඒ සියලු සෑම දෙනාටමත් කායික සුවය ඒ වගේම සුජීවත්ව වාසය කරන දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් දුවා දරුවන් කියන සියලු සෑම දෙනාටම උදව් උපකාර කරමින් පැමිණිය ඔබ සියලු සෑම දෙනාටමත් තුරුණුවන්ගේ රත්නත්‍රය ආශිර්වාදයෙන් කායික මානසික නිරෝගී සුවයම අත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි මිය පරලෝ යන්නට යෙදෙන ඒ සියලුම දෙනා සිහිපත් කරමින් ඒ දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාවේ සහලේ ඥාතීන් මිය පරලෝ ගොස් ඇති ඒ සියලු දෙනාගේම නම් වශයෙන් සඳහන් කරලා තිබුණා. ඒ අය ඇතුළු ඒ මිය පරලෝ ගියා වූ සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙලා මේන් ලබා ගන්නා වූ කුසල් ශක්තියින් හේතු උපකාර කොටගෙන ඔවුන්ගේ භවගාමී ජීවිතයේ ඔවුන් දුක්ඛිත ස්ථානවල ඇතනම් එයින් අත් මිදේවා සැපවත් ආත්ම භාවවල ඇතනම් ඒ සැප තව තවත් වඩා වර්ධනය කර ගැනීමටත් අවසානයේදී ඔවුන් බලාපොරොත්තු වන තුන්තරා බෝධියකින් ඒ එක්තරා බෝධියකට පැමිණ උතුම් වූ නිවන් අවබෝධ කර ගැනීම පිණිසද සාක්ෂාත් කර ගැනීම පිණිසද මේ සියලුම පින්පෙත්තේ මළගේ සියලුම ඥාතීන්ට හේතු වාසනාම වේවා කියලා
ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් පින්වතුනි අද විශේෂයෙන්ම මේ ධර්ම අනුශාසනාව තුළ මම සඳහන් කරන්නට යෙදුණු ගාථාවක් තිබුණේ නබජේ පාපේ මිත්තේ නබජේ පුරිස ධම්මේ භජතේ මිත්තේ කල්යානම් භජතේ පුරිස සුත්තමං කියන. මේකෙදි සඳහන් කරන්නේ පින්වතුනි කල්යාණ මිත්‍රත්වයේ කියන එක පිළිබඳවයි අද මම ධර්ම මාර්ථකාව බවට පත් කරගන්නට යෙදෙන්නේ. පින්වතුනි ඊට කලින් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න එන පින්වත් පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කළ යුතු ආකාරයන් පිළිබඳව පළමු කොටම සඳහන් කරන්නට ඕනි කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුතා කියන වචනයක්. ඒ වගේම තමයි දතා කියලා වචනයක්. ඒ වගේම වචිතා ಪರಿචිතා කියලා වචනයක් තියෙනවා. එහෙමනම් මේ තුල සඳහන් කරන ප්‍රධානම කාරණය තමයි සුතා කියලා කියන්නේ හොඳට අහන්න ඕනේ කියන එක. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබ අප සියලු දෙනාම පැමිණිය පින්වතුනි මේක දුර්ලභ අවස්ථාවක්. මොකද දුර්ලභ අවස්ථාවක් කියලා කියන්නේ මේ මනුස්ස ආත්ම භාවයක් ලැබලා උප්පත්තිය ලැබුපු අපි ඔක්කොම වාසනාවන්තයෝ. හිතන්න එපා අවාසනාවන්තයෝ මෙතන ඉන්නවයි කියලා. අපි කියනවනේ කියමනකටත් වෙලාවකට කියනවා අපේ ඇත්තෝ අනේ අපේ මොන අවාසනාවන්තකට ඉපදුනාද දන්නේ නැහැ කියලා. හිතන්න එපා. මේක පින්වතුනි වාසනාවන්තකමකටම ලැබිච්ච මනුස්ස ආත්ම භාවයක්. මේ මනුස්ස ආත්ම භාවයේ ලබනවායි කියලා කියන්නේ තර කන කස්බෑවා වියසුදුරෙන් එළිය බලනවා වගේ නේද? දන්නවනේ කන කස්බෑවා කියන ඒ කැස්බෑවා වියසුදුරෙන් ඒක වෙනවයි කියලා කියන්නේ පින්වතුනි අහම්බෙන් ඒක හිතා ගන්නවත් බැරි අවස්ථාවක් බවට පත් වෙනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි ඒකත් මම කෙටියෙන් පැහැදිලි කරගෙන යන්නම්. කියනවා පින්වතුනි හරබ්බාණක් හාන්න එහෙම ගත්තාම ඔහුන් වියගහ කියලා ඔහුන් බඳිනවා එකට කරලා ඒකේ තියෙනවා පින්වතුනි සිදුරක්. ওই වියගහ කැඩිලා වැටිලා ওই වියගහ ගඟක් දිගේ හරි ගිහිල්ලා ඉවර වෙලා ඒක මහ මුහුදටත් වැටෙන්න ඕනේ. මහ මුහුදෙත් ඒක තිබිලා ඒ කැස්බෑවේ කන කැස්බෑවෙක්නේ හැක් පේන්නේ. ඒකට කන ඇස් පේන්නෙත් නැහැ. ඔහු ඒ වියගහ තියෙන වෙලාවක එන්න ඕනේ. ඉතින් හිතන්නකො මුහුදක මේ වියගහක් තියෙයිද කියලා එහෙම. ඉතින් ඒක තමයි මම කිව්වේ ඒක මහා පුදුමාකාර දුර්ලභ අවස්ථාවක්. ඒ වගේ තමයි පින්වතුනි මේ මනුස්සාත්ම භාවය අපි ලබලා ඉන්නේ දුර්ලභම අවස්ථාවක. ඒ දුර්ලභ අවස්ථාවේ පින්වතුනි අපිට මේ සත් ධර්මය අහන්න ලැබෙන්නේ වාසනාවකට. අපි පින්වතුනි සත් ධර්මය අහන්න ලැබෙනවායි කියලා කියන්නේ වාසනාවට සත් ධර්මයේ ගත්තාම මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ මේ ධර්මයේ කියාගෙන යනකොට පැයක් මුළුල්ලේ කිව්වට අපි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ ගැඹුර අපිට කතා කරන්න වෙන්නේ බොහෝම අල්පයයි. එහෙමනම් පින්වතුනි විශේෂයෙන්ම බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා මේ ධර්මය අහනකොට ප්‍රධාන වශයෙන්ම හොඳින් අහන්න ඕනේ කියලා. සුතා කියලා කිව්වේ ඒකයි. හොඳට අහන්න ඕනේ කියලා. ඒ වගේම තමයි දතා කියලා සඳහන් කරනවා ධාරණය කරගන්නට ඕනේ. අපි ඇහුවට විතරක් වැඩක් නැහැ. අපි හුඟක් වෙලාවට අද සමාජේ වෙලා තියෙන්නේ අපි අහනවා නේද? දැන් කොච්චර අහනවද? අපි ධර්ම දේශනා කොච්චර කරලා ඇද්ද? ඒ වගේම තමයි අපි නොයෙක් පින්කම් ආදී කොච්චර කරලා ඇද්ද? අපි ඒවා ගැන අහලා ඇද්ද? අපි හොඳට අහනවායි කියලා. ඒකේ තවත් කාරණයක් තියෙනවා මේ බණ අහනවායි කියන කාරණාවලදීත් සඳහන් කරනවා පින්වතුනි පංගුවක් අය බණ අහන්නයි කියලා ඉඳ ගන්නවා. හැබැයි බණ ඇහුවට පස්සේ නැගිටලා යනකොට අමතක වෙලා යනවා. දැන් පංගුවක් කියලාවට එහෙමයි. ඒ කාරණා මම මතක් කරන්නම්. දතා කියලා කිව්වා ධාරණය කරගන්නවයි කියලා. ධාරණය කරගන්නවයි කියලා කියන්නේ ඒක තමන්ගේ ග්‍රහණයට අපි කියන්නේ පුංචි දරුවෝ උගාක් වෙලාවට පින්වතුනි පුංචිම කාලේ උන්ට එහෙම ලොකු දේවල් තේරෙන්නේ නැහනේ. හැබැයි උන් කොච්චර අකුරක් අපි උගන්වන්න ගියත් ඒක ලේසි වෙන්නේ නැහැ. ඔහුන්ට ඒ අකුර හැඩෙත් එක්ක හරි ගස්සලා දුන්නාම තමයි ඔහුන් ඒක ග්‍රහණය කර ගැනීමක් කරගන්නවා. දැන් බලන්න පෙර පාසලකට ගියාම පුංචි දරුවේ ඒ පෙර පාසලක ටීචර් හැසිරෙන ආකාරයට තමයි ඒ දරුවගේ හැසිරීම හැදෙන්නේ. පෙරේලාවත් ගෙදරට ආවහමත්
නේද? ඔය පුංචි දරුවෝ ඔය සිංගිත දරුවෝ එහෙම දීනියක් එහෙම හිටියාම හුඟක් වෙලාවට ඒ ගෙදරකට ආවත් ගෙදරදී සාරියක් ආදි පටලවාගෙන ටීචර් විදිහට ඉන්න උත්සාහ කරනවා. ටීචර් බැරි වෙලාවත් කෝටුවක් අරගෙන වගේ හිටියොත් ඒ විදිහට උත්සාහ කරනවා යන්න එන්න. ඒක තමයි ග්‍රහණය කර ගැනීම කියලා දීම නෙමෙයි. ඒ වගේ තමයි පින්වතුනි මේ බණ අහනකොට ධාරණය කරගන්නවා කියලා කියන්නේ හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම තමයි වචිතා පරිචිතා කියලා කියනවා. නිතර නිතර බණ අහන්න ඕනේ කියලා කියනවා. නිතර නිතර බණ අහන්න ඕනේ කියලා කියන්නේ අපි හිතනවානේ අනේ මෙහෙමයි කියලා. දැන් අපි ගාතාවක් හෝ අහපු ධර්ම දේශනාවක් නැවත වතාවක් අහනකොට අපිට ඕක අපි ඔයිට කලින් අහලා තියෙනවනේ කියලා. නෑ. කියන්නේ පින්වතුනි නිතර නිතර නැත්තම් දැන් අපි හිතනවනේ නේද පංගුවක් අය කියන්නේ පන්සිල් සමාදන් වුණාම මගෙන් පන්සිල් කැඩිලා නැත්තම් ආයෙ මොනවටද මම පන්සිල් ගන්න කියනවා. එහෙමත් කියනවනේ. හැබැයි පින්වතුනි නිතර නිතර අපි කියනවා අලුත් කරගන්නවායි කියලා. පන්සිල් වුණත් පංචශීලයේ වුණත් අපි රැකයි කියන එක නෙමෙයි අපේ රැකිලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි නැවත නැවත අපි අලුත් කරගන්නට ඕනේ. ඒ හින්දා නිරන්තරයෙන්ම නැවත නැවත අපි ධර්මයේ ශ්‍රවණය නිතර නිතර බණ අහන්න ඕනේ කියලා කියනවා. ධර්ම දේශනා ආදිය අහන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම තමයි අහන ධර්මය පින්වතුනි හොඳට නුවණින් මෙනෙහි කරගන්නට ඕනේ. නුවණින් මෙනෙහි කරගන්නට ඕනේ. දැන් අපි ධර්ම දේශනාවන් වලට මේ ආසන වලටම ආවහම් පින්වතුනි එකම හාමුදුරු කෙනෙකුට අනිත්‍ය පිළිබඳ විවිධාකාරයෙන් හාමුදුරු කීප දෙනෙකුට දේශනා කරන්න පුළුවන්. ඒ දේශනා කරන ඒ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම විවිධාකාර වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබ නුවණින් අවබෝධ කරගන්නට ඕනේ. නුවණින් අවබෝධ කරගන්නට ඕනේ කියලා කියන්නේ මේක ධර්මතාවයක් නේද? මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මතාවයක්. මේ ධර්ම දේශනා නෙමෙයි මේකේ තියෙනවා ධර්මතාවයක්. ඒ ධර්මතාවය මොකක්ද කියන එකයි අපි අවබෝධ කරගන්නට ඕනේ. දැන් මරණය පිළිබඳව කිව්වම මරණය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මතාවය මොකක්ද? ඒ ධර්මතාවය තමයි පින්වතුනි අපි නුවණින් මෙනෙහි කරගෙන නුවණින් අහන්න ඕනේ කියලා කියන්නේ. හොඳින් කටයුතු කරන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම එහෙමනම් ඒ අහන ධර්මයේ හොඳට බණ අහන්න ඕනේ. ඒ වගේම තමයි ඒක ධාරණය කරගන්නට ඕනි. ඒ වගේම තමයි නිතර නිතර බණ අහන්නට ඕනි. ඒ වගේම තමයි පින්වතුනි නුවණින් මෙනෙහි කරගන්නට ඕනේ. එහෙමනම් පින්වතුනි මෙන්න මේ ධර්ම දේශනාව අද මං හිතනවා ඔබ සියලු සෑම දෙනාම බොහොම කෙටියෙන් නමුත් කාල වේලාවන් අනුවයි අපිට මේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම පින්වතුනි මුලින්ම ගාථා පාඨයක් සඳහන් කරන්නට යෙදුණා. ඒක ධම්මපදයේ තියෙන්නේ. මේක තමයි පින්වතුනි මේ කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව සඳහන් කරන්නේ. මේක දේශනා කරන්නට යෙදුණු ප්‍රධානම කාරණය තමයි පින්වතුනි බුදුහාමුදුරන් වහන්සේගෙම ළඟින්ම හිටපු කෙනා තමයි කවුද? චන්න නේද? හැබැයි පින්වතුනි විශේෂයෙන්ම මේ ළඟින්ම හිටපු කෙනා කියන්නේ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ අවදීයේදී ඉඳන්ම තමන් සමග හිටපු කෙනා. ඒ වගේම තමයි මේ ධම්මපදේ පැහැදිලි කරලා කියන්නේ මොහු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තයින් පසුව මොහුත් පැවිදි වෙනවා. මොහුත් පැවිදි වුණාට පස්සේ මේ චන්න කල්පනා කරනවා මම බුදුහාමුදුරුවෝ ළඟින් දැන් බුදුහාමුදුරන්ට ගරු සත්කාර ඔක්කොම ලැබෙනවා. ඒ වගේම තමයි චන්න කල්පනා කරනවා මම තමයි බුදුහාමුදුරන් වහන්සේගේ අගසවුදෙනම වෙනයිනේ සරියුත් මුගලන්. ඉතින් මම තමයි ඒ කාලේ ඉඳන්ම හිටපු කෙනා ළඟින්ම. ඒ නිසා මම තමයි බුදුහාමුදුරුවෝ මම කියන දේවල් අනිත් හාමුදුරුවෝ අනිත් අය අහන්න ඕනේ. මෙහෙම තමයි දැන් හිතේ තියාගෙන ඉන්නේ. දැන් මෙහෙම හිතේ තියාගෙන නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලාට ඒ හාමුදුරුවන් වහන්සේ විසින් නිරන්තරයෙන්ම එක එක දේවල් ප්‍රකාශ කරන්න ගන්නවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ එන්නේ කියනවා පළවෙනි වතාව අවවාදයක් දෙනවා. දෙවනි වතාවෙත් අවවාදයක් දෙනවා. තුන්වෙනි වතාවේ චන්නට දණ්ඩනයක් නියම කරනවා.
ඒ දණ්ඩනය තමා චන්නට කියනවා අනිත් හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවන්ට ධර්ම භණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ගෙන්නලා බුදු හාමුදුරුවෝ කියනවා චන්න එක්ක කතා කිරීම නතර කරන්න. මහා සංඝයා වහන්සේලා සඳහා සම්බන්ධතාවයන් තියෙන තැන්වලට ගෙන්නා ගැනීම නතර කරගන්න. පින්වතුනි කතා කිරීම නතර කිරීම ඒ කාරණාවන් වුණාට පස්සේ කියනවා එතෙන්දී මේ චන්නට දාඩිය දාලා වැටෙන්න යෙදුණයි කියලා. මොකද හේතුව හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. දැන් මහා සංඝයා තුල ඉන්නකොට ඒ සමගියෙන් එතනින් ප්‍රතික්ෂේප වුණාම ඔහුට ආයේ සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. විනය කර්මයක් කරගන්න පොයේකට ගන්න නැත්නම් දානයකට පින්කමකට මතක් කරන්නේ නැත්නම් ඒ වගේම තමයි ඒ භික්ෂු සමාජය තුල දේවල් වලට කතා කරන්නේ නැත්නම් අන්නේ වෙලාවන් වලදී පින්වතුනි බොහොම අපහසුතා බ්‍රහ්ම දණ්ඩනයේ නියමුණයි කියලා සඳහන් කරනවා. ඒ බ්‍රහ්ම දණ්ඩනයේ නියම වෙන අවස්ථාවේදී නැවත නැවත කියන්නට යෙදුනත් පින්වතුනි ඒ කාරණය තුන් වතාවකදීම බාර නොගැනීම නිසා පින්වතුනි දණ්ඩනයට ලකුණයි කියලා කියනවා. එහෙමනම් පින්වතුනි එතෙන්දී සඳහන් කරන්නේ කල්යාණ මිත්‍රයෙක් කොපමණ තමන් සමග එකට හිටියත් ඒ තමන් හඳුනාගෙන ඒ පුද්ගලයන් ඇසුරු ආශ්‍රය කරන්න වෙනවයි කියන කාරණය එතන තුල සඳහන් කරනවා. එහෙමනම් පින්වතුනි ඔබ සියලු දෙනාමත් කල්පනා කරගන්නට ඕනි මේ සමාජය තුළ ඔබ ජීවත් වෙනකොට ඔබට කොපමණ යාළු මිත්‍රාදීන් හම්බ වෙලා ඇද්ද? කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෝ 4 දෙනෙක් ගැන සඳහන් කරනවා. ඒ කල්යාණ මිත්‍රයන් 4 දෙනා අතර පින්වතුනි මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා කල්යාණ මිත්‍රයෝ 4 දෙනා. පළවෙනිම කල්යාණ මිත්‍රයා තමයි පින්වතුනි උපකාරක මිත්‍රයා. උපකාරක මිත්‍රයා. ඒ උපකාරක මිත්‍රයා කියලා කියන්නේ ආරක්ෂා කළ යුතු අවස්ථාවලදී තමන්ව ආරක්ෂා කරන පුද්ගලයා. දැන් අපිට යාළු මිත්‍රයෝ ඕනෑ තරම් අපිට ඉන්නවා. හැබැයි අපි කල්යාණ මිත්‍රයෝ කියලා අපි වෙලාවකට අද හම්බුණත් හෙට අද හම්බුනහම අපි කියනවා මේ මගේ කල්යාණ මිත්‍රයෙක් කියලා. එහෙම නැත්නම් අපි එකට ඉස්කෝලේ හිටපු ඉඳන් කල්යාණ මිත්‍රයෙක් කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒකට පින්වතුනි අර්ථකථන ඊට වඩා ගැඹුරින් දීලා තියෙනවා. එහෙම හඳුනාගත්ත පළියෙන් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා වෙන්න ඕනෑ කරන ප්‍රධානම ලක්ෂණයක් තමයි උපකාරක මිත්‍ර. කල්යාණ මිත්‍රයෝ 4 දෙනයි. ඒ කල්යාණ මිත්‍රයෝ 4 දෙනා අතරේ පළවෙනිම කල්යාණ මිත්‍රයා තමයි උපකාරක මිත්‍රයා කියලා කියන්නේ. ආරක්ෂා කළ යුතු අවස්ථාවන් වලදී මිතුරන් ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කරන අය. අන්න කල්යාණ මිත්‍රයෙක් හැටියට සඳහන් කරනවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රයාගේ උපකාර කල්යාණ මිත්‍රයාගේ තියෙන තවත් ලක්ෂණයක් තමයි ඒ මිතුරාගේ යම් දේවල් තියෙනවා නම් ආරක්ෂා කරලා දෙනවා. දැන් ඕගොල්ලෝ ඔහොම හිටියට යමක් Tamanට කොහේ හරි යන්න වුණොත් කාගාවට Taman ඒක බාර දීලා යන්නේ. Tamanට විශ්වාසයි කියන කල්යාණ මිත්‍රයාට. ඒ කල්යාණ මිත්‍රයා උපකාරක මිත්‍රයෙක් හැටියට ඉන්නේ කෙනා උපකාරයක් කරන කෙනා නේද? දැන් පංගුවක් වෙලාවට එහෙම වෙලා තියෙනවා. දැන් අපි හිතනවා අවුරුදු ගානක් අපිට හඳුනා ගන්න බැරිම සත්‍යය ගත්තම මිනිස්සයනේ නේද? හැබැයි ඒ අතරේ පින්වතුනි ගත්තාම අපිට අපි ගොඩාක් කාලයක් ඇසුරු කරන මං හිතන්නේ ඔය හුඟක් වෙලාවට විදේශගත වෙලා එන අයට එහෙම හුඟක් වෙනවා ඇති ඔය බැද්දියේ. පංගුවක් වෙලාවට කාට හරි තමන්ගේ හිතවත්ම එක්කෙනෙකුට ගේ දොර බලා ගන්න ඉඩම් කඩම් බලා ගන්න දීලා ඇවිල්ලා අවසානට නඩුත් කියලා නේද? ඒ මාර්ගවලට යන අවස්ථාවන් අපිට අනන්තවත් දකින්න හම්බ වෙනවා. ලැබිච්ච දේ දෙන්නේ නැහැ. ආරක්ෂා කරලා දෙන්නේ කියලා දුන්නේ. හැබැයි ආරක්ෂා කරලා දෙන්නේ නැහැ. උපකාරක මිත්‍රයෙක් නෙවෙයි. හැබැයි කල්යාණ මිත්‍රයන්ගෙන් පළවෙනි මිත්‍රයා හැටියට කියනවා උපකාරක මිත්‍රයා. ඒ වගේම තමනුත් ආරක්ෂා කරන්න ඕනේ කියලා කියනවා. එහෙමනම් පළවෙනිම මිත්‍රයා හැටියට සඳහන් කරන උපකාරක මිත්‍රයා පින්වතුනි අපි හඳුනා ගන්නට ඕනේ.
කාල වේලාවත් එක්ක ගත්තාම මම බොහෝම කෙටියෙන් එතෙන් සඳහන් කරන්නේ මේ උපකාරක මිත්‍රයා පිළිබඳව අපිට තව ඕනෑ තරම් කතා කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි පින්වතුනි දෙවනි මිත්‍රයා හැටියට සඳහන් කරන්නේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයා පිළිබඳව. ඔහුත් කල්යාණ මිත්‍රේ සමාන සුඛ දුක්ඛ. එහෙමනම් ඔහුගේ තියෙන විශේෂත්වය තමයි පින්වතුනි ඒ තමන්ගේ රහස් ඒ මිතුරන්ට කියනවා තමන්ගේ තියෙනවා නම් යම් රහසක් තමන්ගේ මිතුරට ඒක කියනවා. ඒ කියන්නේ දරා ගැනීමට තමන්ට පංගුවක් වෙලාවට තියෙනවනේ මං හිතනවා මෙතන ඉන්න හුඟක් අයටත් එහෙමයි. පංගුවක් වෙලාවට තමන්ට එන කරදරයක් එහෙම ආවහම ඒක කියා ගන්න කවුරු හරි හොඳ මිත්‍රයෙක් ඉන්න ඕනේ. මොකද ඒ අහන මිත්‍රයා ඒක තව අයට කියා යන මිත්‍රයෙක් නොවෙන්නත් එපේ. දැන් මේ තමන්ගේ තියෙන පුද්ගලිකත්වයේ තිබෙන රහසක්. ඔහුට ඒ රහස ප්‍රකාශ කරගන්න කෙනෙක් තමයි තමන් හොඳ මිත්‍රයෙක් හැටියට තෝරා ගන්නට ඕනේ. ඒ රහස කිව්වයින් පසුව එහෙම නැත්නම් ඒ තියෙන දෙයක් තමන් කිව්වයින් පසුව ඒක හැමෝටම කියන කෙනෙක් නම් නොවන්නට ඕනේ කියලා කියනවා. කල්යාණ මිත්‍රයෙක්. එමනම් සමාන සුඛ දුක්ඛ මිත්‍රයාගේ ලක්ෂණයක් තමයි පළවෙනි ලක්ෂණය හැටියට සඳහන් කරන්නේ ඒ තමන්ගේ රහස් ඒ මිතුරන්ට කියලා කියන්නේ මිතුරෝ ගත්තහම පින්වතුනි අපිට ඕනෑ තරම් ඉන්නවා. එතන ගත්තාම අපි ඔක්කොම මිතුරෝ වෙන්න පුළුවන්. මිතුරන් අතර ඉන්න කල්යාණ මිත්‍රයා තමයි පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. දෙවෙනි කල්යාණ මිත්‍රයා. පළවෙනි කල්යාණ මිත්‍රයා කවුද? උපකාරක මිත්‍රයා. දෙවන කල්යාණ මිත්‍රයා තමයි පින්වතුනි සමාන සුඛ දුක්ඛ මිත්‍රයයි කියලා සඳහන් කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි මිතුරාගේ රහස් ආරක්ෂා කිරීම. ඒ වගේම විපතේදී හැර නොයෑම. ඔන්න දෙය කාරණේ. උගාක් වෙලාවට අපේ මිතුරෝ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන අපිට කරදරයක් එන්න ඕනේ. නේද? කරදර එනකොට අනේ අපි හිතේ තියාගෙන හිටියට මේ අපි කියනවනේ යාළුවෙක් නෙමෙයිනේ අපි හිතේ තියාගෙන හිටියට අපි ආශ්‍රය කරලා තියෙන සර්පෙක්නේ කියලා කියන්නේ නැද්ද? කියනවා එහෙම කියවිලා ඇති ඕගොල්ලන්ට. අපි ඔහොම සර්පෙක් කියලා දන්නවනම් මෙහෙමයි කියලා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? බුදු දහම අනුව බුදුහාමුදුරුවෝ කිව්ව කරුණ ඊට කලින් අපි පුංචි කාලෙම පොඩ්ඩක් අහලා තිබුණා නම් අපි මේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයා පිළිබඳව හඳුනාගෙන ඉන්න තිබුණා. හැබැයි හඳුනා ගන්න අපිට නෑ විපතක් අපිට ඇවිල්ලා. කරදරයක් ඇවිල්ලා ධනෙ නැති වෙලා. ඒ වගේම තමයි අපිට දැන් මෙහෙ ඉන්නකොට අපි කියමු රටක ඉන්නකොට අපිට අපි අම්මා තාත්තා දාලා ඒ වගේම තමයි අපේ සහෝදර ඥාතීන් දාලා අපි ඇවිල්ලා ඉන්නේ. මේ ඇවිල්ලා ඉන්නකොට අපි ඔක්කොම මිත්‍රයෝ හැටියට තමයි අසුරු කරන්නේ. හැබැයි අපිට එක වෙලාවක හොඳට හම්බ වෙන්න පුළුවන්. එක වෙලාවක අපි නොහිතපු කරදර එන්න පුළුවන්. නොහිතපු කරදර එනකොට ඒ වෙලාවක නොහිතපු කරදර ඇවිල්ලා ඒවා දරා ගන්න වෙනකොට දාලා පැනලා යන මිත්‍රයෝ නම් අපිට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි සඳහන් කරන සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියලා කියන්නේ ඒ වෙලාවක පින්වතුනි ඒ විපතක් එන විටදී හැර නොයා සිටින පුද්ගලයා. ඒ වගේ මිනිස්සු තේරුම් ගන්න. ඔබ තේරුම් අරගෙන ඒ අය ළඟින් ඇසුරු කරන්න. මොකද ඒ අය තමයි පින්වතුනි හරිය වැදගත් වෙන්නේ ජීවිතේට. ඒ නිසා පින්වතුනි දෙවනි කාරණේ හැටියට සඳහන් කරන්නට යෙදුනා එහෙමනම් කල්යාණ මිත්‍රයේ පළවෙනි කල්යාණ මිත්‍රයා උපකාරක කල්යාණ මිත්‍රයා දෙවනි කල්යාණ මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයයි කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි තුන්වෙන කල්යාණ මිත්‍රයා පිළිබඳව කියනවා අර්ථකාය කල්යාණ මිත්‍රයයි කියලා. එහෙමනම් පින්වතුනි පාපයෙන් වළක්වන පුද්ගලයා. ඔක සඳහන් කරනවා මහා මංගල සූත්‍රයේදී පින්වතුනි. මහා මංගල සූත්‍රයේ දේශනාවක තියෙනවා පින්වතුනි බාලයන් ඇසුරු නොකරන්න පඬිතයන් ඇසුරු කරන්න. බාලයන් ඇසුරු කරන්න එපා පඬිතයන් ඇසුරු කරන්නයි කියලා සඳහන් කරනවා. මෙතන බාලයන් කියලා කියනකොට පින්වතුනි මේ අධ්‍යාපනයෙන්
අඩු අය කියලාවත් එහෙම එකක් නෙමෙයි. මෙතන බාලයන් කියලා කියන්නේ Taman දුකට ගෙනියන්න උත්සාහ කරන අය ඉන්නවා නම්. නේද? Taman දුකට ගෙනියන්න උත්සාහ කරන අය ඉන්නවා නම් පාපයට ගෙනියන්න උත්සාහ කරන අය ඉන්නවා නම් ඒ අය ඇසුරු කරන්න එපයි කියලා කියනවා. බාලයන් හැටියට සඳහන් කරේ බුදුහාමුදුරුවෝ. ඒ වගේම තමයි පින්වතුනි පඬිතයන් කියලා එතන සඳහන් කරන්නේ. පඬිතයන් කියලා කියන්නේ යහපත කියා දෙමින් යහපතේ පිහිටවලා කටයුතු කරන කෙනා. යහපතේ පිහිටවන්නේ. ඔහු යහපත් දෙයක් දැන් බලන්න ඔයගොල්ලොන්ට මෙතන බොහොම හොඳ කාර්යයක් බාන්නක විශාල පිරිසක් යාළු මිත්‍රයෝ ටික ඒ වගේම දුවා දරුවා ඒ ඔක්කොම එකතු වෙලා මෙතනට අද ඇවිල්ලා යහපත් දෙයක් කරන්නේ. මේ ඔක්කොම ඇවිල්ලා ධර්ම දේශනාවක් සිද්ධ කරලා දහම් පඬුරු ආදී පූජා කරලා ඒ වගේම ආපු අය සතුටින් කාලා බීලා බොහොම සතුටින් hina වෙලා එහෙම තමයි ඉන්න ඕනේ. දැන් මේ කරන්නේ මොකද්ද? යහපත් කාර්යයක් සිද්ධ කරනවා ධර්ම අනුශාසනාවක් සිද්ධ කරගෙන. ධර්ම දේශනාවක් සිද්ධ කරලා. එහෙමනම් පින්වතුනි හොඳ කල්යාණ මිත්‍රයෙක්ගේ තිබෙන ලක්ෂණයක් ඒක. ඔහු හැම වෙලාවෙම තමන් යහපත් දේවල් වලට අනිත් අය එකතු කරගන්නවා. අන්න පඬිතයන්ගේ තව තියෙන ලක්ෂණයක් මහා මංගල සූත්‍රයට අනුව. ඒ වගේම තමයි පින්වතුනි ඒ යහපතේ පිහිටවලා ඔහු එක්කරගෙන යනවා. මොකක් කරාද? අපි බෞද්ධයෝනේ. අපි බෞද්ධයෝ හැටියට බලාපොරොත්තු වෙන අවසාන සුවය මොකද්ද? මෝක්ෂ සුවය. නිර්වාණය බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ නිවන් අවබෝධ කරගන්නට යන ගමනක් අපි පින්වතුනි මේ ඔක්කොම අපි එක්කෙනෙකුටවත් නිවන් අවබෝධ කරගන්න බැරි නැහැ. හැබැයි අද හෙට හම්බ වෙනවයි කියන එකක් නෙමෙයි. අපි මේ පාරමිතාව පුරාගෙන යන වෙලාවක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පාරමිතා සමුදාය පාරමිතාවන් සම්පූර්ණය කරන්නට යෙදුණා පින්වතුනි. ඒ වගේ තමයි පින්වතුනි මේ ඔබ අප සියලු දෙනාමත් පාරමිතාවන් සපුරලා යන අය. දැන් මේ යන්නේ සංසාර ගමනක. සංසාර ගමනක් කියලා කියනකොට පින්වතුනි අපි මේ ඇවිල්ලා ඉන්නේ දැන් తాවකාලික නවාතැන් පොලක. ඔයගොල්ලෝ හිතන්න එපා මේ භෞතික වශයෙන් තියෙන සැප සම්පත් තිබුණට අර ගාථාවකම තියෙනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉත්තිබාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝ නත්තෝ කුතෝ පුත්තා කුතෝ ධන. මෝඩ මිනිස්සු අපි හිතේ තියාගෙන ඉන්නවා අපිට දරුවෝ ඉන්නවයි කියලා. මේක වරදවා තේරුම් ගන්න එපා මං කියාගෙන යන්නම්. දරුවෝ ඉන්නවයි කියලා හිතේ තියාගෙන මෝඩ මිනිස්සු ඉන්නවයි කියලා කියනවා. මෝඩ මිනිස්සු හිතේ තියාගෙන ඉන්නවා මට ධනෙ තියෙනවා ඕන තරම් ධනෙන් අපිට හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන් කියලා. පුත්තාමත්ති ධනම්මත්ති ඉත්තිබාලෝ විහඤ්ඤති. මේ හැම දෙයක්ම හැපන් සම්පතක්ම තියෙනවා ඒ හින්දා මං සර්ව සම්පූර්ණයි මට දැන් ප්‍රශ්න නැහැයි කියලා හිතනවා. හිතාගෙන ඉන්නවා පින්වතුනි. එහෙමනම් අපි මේ සංසාර ගමනකනේ යන්නේ. මේ සංසාර ගමනේ යනකොට අපි తాවකාලිකව නතර වෙලා ඉන්න අම්බලමක් මේක. මේ අම්බලමේ දැන් බලන්නකො පින්වතුනි මෙතන ගත්තාම අපි කොහෙන් ආපු අයද කියලා අපිට කියන්න පුළුවන්කම තියනවාද? අපි මේට ඉහත කොයි තැන්වල හිටියද කියලා කියන්න පුළුවන්කම තියනවාද? තිරිසංගත ආත්මයක අපි ඉන්නේ නැති, പ്രേත ආත්මයක අපි ඉන්නේ නැති. අපිට පින්වතුනි පින් කරලා තිබුණු හින්දා මනුස්ස ආත්මය භාවයක් ලැබුණා වෙන්නේ නැති. හැබැයි අපි පින්වතුනි ඊළඟ යන තැන අපිට තීරණය කරගන්න පුළුවන්කමක් තියෙයිද? නැහැ. එහෙමනම් පින්වතුනි අපි මේ සංසාර ගමනේ එනකොට తాවකාලිකව ඇවිල්ලා ලැබුම් අරගෙන ඉන්න වෙලාව. දැන් මේ ලැබුම් අරගෙන ඉන්නේ తాවකාලිකව අම්බලමක. මේ අම්බලමේ තමයි අපි මේ කාලය ගෙවන්නේ. මේකේ පින්වතුනි එක එක්කෙනාට එක එක ආයුෂ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එක එක්කෙනාට විවිධාකාරයේ ආයුෂ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මේ తాවකාලිකව පැල එතනින් දාලා යන්න වෙනවා. යනකොට ගෙනියන දෙයක් තියනවද? නැහැ. මොනවද අපි අරගෙන යන්නේ? අපි අරගෙන යන්නේ කියලා අපි කිසි දෙයක් පින්වතුනි භෞතික වශයෙන් එකතු කරපු කිසි දෙයක් අපිට අරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. අපි ආධ්‍යාත්මික වශයෙන් එකතු කරගන්න දේවල් විතරයි අරගෙන යන්න වෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් අපි එකතු කරගන්න දේවල් කියලා කියන්නේ පින්වතුනි අපි කුසල් කරගන්නට ඕනේ.
පින් දහම් කරගන්නට ඕනේ. මේ පින් විතරයි අරගෙන යන්නට. කම්මස්ස කෝම්මේ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි. එහෙමනම් පින්වතුනි අපි දායාද කරගෙන තියෙන කර්මය. මේ කර්මයත් එක්ක අපි ගෙවාගෙන යනවා. ඒක පින්වතුනි අපේ අම්මලාගේ මුවින් වෙලාවක අහන්න පුළුවන්කම ලැබෙනවා. අපේ අම්මලා කියන වෙලාවකට ලොකු කරදර ආවම මොන කර්මයක්ද දන්නේ මේ කර්මයෙන් ගෙවිලා යන්න මැරිලවත් යන්නේ නැහැ නේ කියලාත් කියනවා. හැබැයි පින්වතුනි මේ කර්මයෙන් ගෙවිලා යන්න මැරිලා යනකොට එතනින් ඉවරයි නම් අපිට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. කවුද දන්නේ ඊට වඩා ලොකු අමාරු තැනකට අපි වැටෙයිද කියලා. මේ සංසාර ගමනේ ඊළඟ භවයේ අපි කොතනට වැටෙයිද කියලා අපි කවුද දන්නේ පින්වතුනි. එනිසා මේ ආත්මෙන් අපි එතනින් මැරිලා යනවායි කියලා ඔය පංගුවක් වෙලාට පංගුවක් අය තමන්ගේ කරදර පීඩාවන් එනකොට ඒවා දරා ගන්න බැරි වුණාම සිය දිවි නසා ගන්නවායි කියලා නසා ගන්නවා. ඒ සිය දිවි නසා ගත්තයි කියලා එතනින් ඒක ඉවර වෙනවද නැහැ. තවත් සංසාරේ දික් කර ගන්නවා. තවත් ඒ ගමන දික් කර ගන්නවා. එනිසා පින්වතුනි මම ඒකයි මුලින්ම කිව්වේ මේ මනුස්ස ආත්ම භාවයක් ලැබිලා තියෙන්නේ ඒ වගේම තමයි මේ හොඳ ධර්මය අහන්න පුළුවන් කාල සීමාවක ඔබ අප ඉන්නේ. එනිසා පින්වතුනි අන්න අර විදිහට මේ සංසාර ගමනේදී අපි කරගන්නා වූ කුසල් පමණයි අපි අරගෙන යන්නේ. දැන් කුසල් කියලා දෙකක් තියෙනවා. පින් කියන දේවල් පින්වතුනි හුඟක් වෙලාවට අපි කරන්නේ. පින්කම්නේ කරන්නේ නේද? ඕනෑම කටයුත්තකදී අපි සඳහන් කරන්නේ හාමුදුරුවනේ අපි දානයක් පින්කමක් කරගන්නවා මෙහෙමයි කියලා. පින් කියන වචනේත් එක්ක ගත්තාම පින් කියන එක ලෞකික පැත්තෙන් පින්වතුනි ගොඩක් ඉස්සරහට යන වචනයක්. පින්න කියන එක අපි පින්වතුනි අරගෙන යනකොට ලෞකික පැත්තෙන් අපි ඒ දිව්‍ය ලෝක වලට යන්න අපි අතා ගන්න මාර්ගයක්. හැබැයි පින්වතුනි කුසලය කියන එක කුසලයයි අපි එකතු කරගන්න ඕනේ. කුසලුයි රැස් කරගන්නට ඕනේ. කුසල් එකතු කරගෙන ඒක රාශි කර ගැනීමම තමයි පින්වතුනි අපිට නිවන් මගට සැකසෙන්නේ. නිවන් මග කියලා කියන්නේ පින්වතුනි වෙන එකක් නෙමෙයි. නිවන් මග කියලා කියන්නේ මේ කරදර දුක් පීඩා වලින් අපි නිවෙන තැන. නැවත උපතක් නැති තැන. උපතක් නැත්නම් මේ කිසි කරදරයක් මේ පීඩාවක් අපිට එන්නේ නැහැ. අපි කියනවානේ මේ ජීවිතේ මෙහෙමයි කියලා. මේක පින්වතුනි මොන ජීවිතේට අපිට ලැබුණත් මේ දේවල් වල අපි ඒ විඩාව පීඩාව දරන්න වෙනවා. එනිසා පින්වතුනි අපි తాවකාලිකව ඇවිල්ලා ඉන්න නතර වෙලා ඉන්න తాවකාලිකව අම්බලමේ තමයි මේ අපි ගෙවාගෙන යන්නේ. මේ අම්බලමේ දැන් ගෙවාගෙන යනකොට එක එක්කෙනා එක එක විදිහෙන් පින්වතුනි ඒ කාලේ ගෙවාගෙන ගිහිල්ලා තිබෙනවා. දැන් බලන්නකෝ ඔයගොල්ලෝගේ වයස එහෙම ගත්තාම නේද? දැන් 50 වන උපන්දිනය සමරන්නට යෙදෙන්නේ. ඉතින් මේ 50 වන උපන්දිනයේ සමරන අවස්ථාව ගත්තාම අපි කියමු අපි ජීවිතේ අවුරුදු 75ක් තමයි අපේ ජීවිතේ අපි ඉන්නේ කියලා. 50යි. තව අවුරුදු 25යි තියෙන්නේ. 25 ගත්තාම දවස් වශයෙන් ගත්තොත් පින්වතුනි ඕනනම් මං හිතන්නේ 9000 ගාණක් දවස් තියෙන්නේ. 75ක් අපි ජීවත් වුණොත් 9000 ගාණක් තමයි මං හිතන්නේ හරියට බැලුවම දවස් ඉන්නේ අපි. ওই 9000 ගාණක් තමයි අපි තවත් කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අවුරුදු 60ක 70ක ගත්තාම තව 5000 ගාණක් 3000 ගාණක් වලටපත් වෙනවා. අවුරුදු 30ක කෙනෙක් ගත්තොත් 12000ක් දවස් ඉඳී. පින්වතුනි අපි ගත්තොත් අපේ ජීවිතයේ අවුරුදු 60 70ක් ඉන්නකොට ඕනනම් දවස් වලින් බැලුවාම දවස් 36000ක් විතර වගේ තියෙයි. ඔය කාල පරාසය ගෙවා ගන්න අපි කොච්චර පින්වතුනි මේ කාල පරාසය ගෙවා ගන්න කොච්චර දුක් විඳලා තියෙනවද? උපතේ ඉඳන් පින්වතුනි මේ මව් කුසක දරුවෙක් හට ගන්න වෙලාවෙ ඉඳන්ම කොච්චර දුක් විඳලා තියෙනවද? අම්මා කෙනෙක් දරුවෙක් මව් කුසේ රඳවගෙන ඉන්න වෙලාවේ ඒ අම්මා දරුවා තියාගෙන මව් කුසේ ඉන්නකොට ඔබ සියලු දෙනාමත් මව් කුසෙන් බිහි වෙච්ච අය හිතන්නකො කොහොම දුක් විඳිල්ලක් විඳවන්නට ඇද්ද කියලා. ඒ මව් කුසේ දරුවෙක් රඳවගෙන ඉන්නකොට පින්වතුනි අපි කියනවා ඇඹුල් ආහාරයක් ගන්නෙ නැහැ. උෂ්ණ ආහාරයක් ගන්නෙ නැහැ. ඒ වගේම තමයි වේගෙන් පය තියලා යන්නේ නැහැ. යන්න බෑ. ඇයි දරු සෙනෙහස දරුවත් එක්ක තිබෙන කාරණාව. ඒ වගේම තමයි අපි හිතේ තියාගන්න අපි අද මේ ලස්සනට ඇඳලා පැළඳලා මෙහෙමයි කියලා හිටියට පින්වතුනි අපි මේ මව් කුස තුල ඉන්නකොට ජරා වලක තමයි හිටියේ.
අපි පින්වතුනි බැලුමක් වගේ එකක් ඇතුලේ ඉන්න වෙලාවේ අපේ මේ ජීවිතයේ එතනින් පින්වතුනි ගන්ධබ්බ අවස්ථාවේ ඉඳන් ආරම්භ වෙලා යනකොට හැදෙනකොට මේ කෙස් වැඩෙන ගානේ පින්වතුනි හැලුණු දේවලුත් තියෙනවා. හැම වැඩෙන ගානේ හැලිච්ච හැමක් තියෙනවා. ඒ වගේම තමයි නිය වැඩෙන ගානේ ඒවත් ඇදිලා වැටිච්ච ඒවත් තියෙනවා. පින්වතුනි ෂෙනයක් ගහන මේ බල්බ් ආලෝකයේ දිහා බලාගෙන හිටියාම අපිට පේන්නේ මේක ලස්සනට එළිය කරලා තියෙනවා පේනවා මෙහෙමයි කියලා. හැබැයි පින්වතුනි මේකේ වේගයේ ධාරිතාව නිසා තමයි පින්වතුනි අපිට බල්බ් එකේ ආලෝකයේ හොයාගන්න බැරි පත්තු වෙන නිමෙන වෙලාව හොයාගන්න බැරි තරම් වේගයෙන් ඒක ක්‍රියාත්මක වෙනවා ධාරාවක් ගමන් කරනවා. ඒ වගේ පින්වතුනි අපේ මව් කුසේ සිටපු අවස්ථාවේ ඉඳන්ම මේ වෙනකම් පින්වතුනි අපිත් ක්ෂණයක් පාසා මෙරි යනවා. ඒ මෙරි යනවායි කියලා කියන්නේ පින්වතුනි මේ කොටස් මේ පංචස්කන්ධයේ කොටස් මේවා ඔක්කොම පින්වතුනි හැලෙනවා මැරෙනවා. මේවා පින්වතුනි හටගත්ත දේවල් කෙමෙන් මෙරි යන අවස්ථාවන් බවට විපත් වෙලා තියෙනවා. ඒ නිසා බලන්න මේ ශරීරයේ අපි මව් කුස තුල හට ගන්න අවස්ථාවේදී පින්වතුනි මල මුත්‍රා ටික පැහැව කරේ එතන. ඒ වගේම තමයි හරියට ඒක ගත්තාම තුඹසක් වගේ කියලා කියන්නේ පින්වතුනි බුදුදහම තුල සඳහන් කරන්නේ තුඹසක් වගේ. මේ තුඹසේ ගත්තාම පින්වතුනි සතු ඔක්කොම ඇවිල්ලා තුඹසක ඉන්න සතෙක් ගත්තාම පින්වතුනි ඔය කබරයෝ ඒ වගේම තමයි සිකනල්ලෝ ඔය වගේ සත්තු ඒ තුඹසක ඉන්නකොට පින්වතුනි ඔය තුඹස ඇතුලේ තමයි ඔහු මල පහ කරන්නේ. ඔහුගේ ආහාර රටාව ජීවන රටාව බවට පත් වෙලා සතෙක් මරාගත්තොත් ඔහු ගෙනියන්නෙත් ඒකටයි. ඒ වගේම තමයි ඔහුගේ මල පහ ටික ඔහු සිදු කරගන්නෙත් ඒකමයි. ඒ වගේම තමයි තවත් ඔහු දරුවෝ බිහි කරගන්නවා නම් බිහි කරගන්න රෝහල බවට පත් වෙන්නෙත් ඒකමයි. ඒ වගේම තමයි පින්වතුනි මේ ශරීරයේ අපේ මේ ශරීරයේ පින්වතුනි මව් කුසත් තුල අපි තියාගෙන ඒ හිටපු තැන රත්තරම් මිනිමුතු වලින් තිබුණු තැනක් නෙමෙයි. ඒක පින්වතුනි අපෙන්ම මල පහ වුණු ඒ වගේම තමයි අපෙන්ම ඉසකෙස් හැම ගැලවිලා වැටුණු ඒ වගේම තමයි අපෙන්ම මල මුත්‍රා ටික පහ වෙලා එතන තිබුණු තැනක්. එතන පින්වතුනි අපි මේ ලෝකයට බිහි වෙලා එතනින් පස්සේ අපි හඬාගෙන ආපු අපි අවසානට මේ ඒ හැඬිල්ල තාම අපි හඬනවා. හිතන්න එපා අපි ඔක්කොම සතුටින් ඉන්නවයි කියලා. ඔබ කියාවේ මන්නම් දැන් සතුටේ හාමුදුරුවනේ මට හැම දෙයක්ම තියෙනවා. හැම සම්පතක්ම නැහැ. ඒක හොයන්න ඔබ විඳිනවා. රකින්න ඔබ කොච්චර දුක් විඳිනවද තව? ඔබ රකින්න තව කොච්චර දුක් විඳිනවද? හම්බ වෙච්ච දේ රක ගන්න දුක් විඳින විදිහilla. නොකා නොබී. ඒ නිසා මම අර මුලින් ගාථාවේ කියනකොට කිව්වා දරුවෝ හදන්න දරුවෝ නිසාම තමයි දුක් විඳින්නේ කියලා. ඒ නිසා එකපාරට හිතයි ඒ කියන්නේ බුදුදහම තුල දරුවෝ හදන්න එපයි කියලාද කියන්නේ කියලා නෑ. බුදුදහම තුල කියනවා පින්වතුනි ගිහියෝ හැටියට නම් දරුවෝ හදන්නට ඕනේ. කුල પરම්පරාව රකින්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. හැබැයි මේ සියල්ලම ඒ වගේම තමයි ධනෙ රැස් කරන්න එපයි කියලා කිසිම තැනක කියලා නෑ. හුඟක් අය කියලා කියනවා අනිත්‍ය කියන ධර්මතාවයේ පින්වතුනි සඳහන් කරපුවාම බුදුදහම බුදුහාමුදුරුවෝ කියන ඒවාත් එක්ක හාමුදුරුවෝ කියන විදිහට ඇහුවොත් බන අවසානට අපිට කීයක්වත් ඉතුරුවත් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා එහෙම කියන අය ඉන්නවා. නෑ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඉතුරු කරගන්න ඕනේ. හැබැයි මේ ඉතුරු කරගත්ත හැම දෙයක්ම අල්ලාගෙන තියාගන්න එපයි කියලා කියනවා. අල්ලාගෙන තියා දරුවෝ ඉන්නවයි කියලා දරුවන්ගෙන්ම යැපීම් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. දරුවෝ ඉන්නවයි කියලා දරුවන්ගෙන්ම යැපීම් බලාපොරොත්තු වුණු දුකක්. අතාරින්න. දරුවෝ ඉන්න ඕනි ඔවුන්ගේ අධ්‍යාපනය දෙන්න ඕනේ. ඔවුන්ට අපේ යුතුයකම් තියෙනවා. අපි යුතුයකම් ටික ඉෂ්ට කරන්නට ඕනේ. ඒ යුතුයකම් ඉෂ්ට කරලා ඔවුන් හොඳ මාර්ගයට දාලා ඒ වගේම තමයි මාර්ගය කියලා දීලා ගමන සකස් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔවුන් තමයි තීරුම් ගන්නේ අපේ යුතුයකම් තියෙනවා අපි කරන්න ඕනේ කියලා. ඔබගේ යුතුයකම්නේ දැන් මේ කරන්නේ. අම්මා තාත්තා නැතුණා අම්මා තාත්තලා දෙමව්පියෝ සිහි කරලා පින්කම් කරනවා. හරියට දරුවා හදලා පින්දහම් ආදී කටයුතු වලට යොමු කරවලා ඒ කටයුතු කිරීම පමණයි. හැබැයි ඔබ ඔවුන්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වෙන්න එපා.
ධනය හම්බ කරනවායි කියනකොට ධනය හම්බ කරයි කියන එකේ නරකක් නැහැ. යාන වාහන පැද්දා පදින්න මේවා හැදෙන්නෙත් එහෙමනේ පදින්න යන්න එන්න පහසුව ඒ ඔක්කොටමයි. හැබැයි මේ දේවල් ඇතෑරලා යන්න පුළුවන් මනස හදාගන්න ඕනේ. හිත කියන එක හදාගන්න බැරුණාම පංගුවක් වෙලාවට අපි දැකලා තියෙනවා අපි ඔය මලක ලෙඩ්ඩු එහෙම වුණාම පංගුවක් දෙමව්පියෝ එහෙම රෝහල් ගත වෙලා එහෙම හිටියාම ගියාම පංගුවක් වෙලාවට කෑ ගහන්න මගේ යතුරු දීපල්ලා කියලා. යතුරු දීපල්ලා මගේ යතුරු දීපල්ලා කබඩ් එකේ මෙහෙමයි කියලා තමා කෑ ගහන අවස්ථා තියෙනවා ගියාමත්. ඇයි ඇතෑර ගන්න බැරි වෙයිම. Tamanට මෙවි පේන්නේ අර තියෙන දේවල් කොහොමද මන් දාලා යන්නේ අහවල්. ඒ හින්දා පින්වතුනි අන්න එතනට අපි හිත හදා ගන්න ඕනේ. තියෙන්න පුළුවන් නැති වෙනවයි කියලා අනිත්‍ය පිළිබඳවත් කල්පනා කරගන්නට ඕනේ. නැති වෙන ස්වરૂපය පිළිබඳව අපි කල්පනා කරගන්නට ඕනේ. එහෙමනම් පින්වතුනි අපි මෙන්න මේ සංසාර ගමනේදී తాවකාලිකව නතර වෙලා ඉන්න මේ අම්බලම තුල අපට වෙන කිසි දෙයක් පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනවා. පින පමණයි පරලෝ යහපත පිණිස පවතින. අනිත් ඔය කිසි දෙයක්වත් යහපත පිණිස පවතින්නේ නැහැ මිය පරලෝකයෙන් පසු. අපි කරපු පින් පව් දෙක නේද අරගෙන යන්නේ. කුසල් ටික අපි අරගෙන යන්නේ. ඒවා ටික තමයි පින්වතුනි අපි අරගෙන ගිහිල්ලා ඊළඟ භවයේ අපිට සාකස් වෙනකොට හොඳ භවයක් බවට පත් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මනුස්සාත්ම භාවයක්වත් අපිට අපව නැවත උපදින්නනේ. මොකද හේතුව පින්වතුනි මේ තිරිසම් ආත්ම භාවයන් වල අපි කොච්චර මෙහෙමයි කියලා කිව්වත් පින්වතුනි මේ මනස උසස් පුද්ගලයා තමයි මිනිසයා කියලා කියන්නේ. ඒ වගේම තමයි පින්වතුනි මේ කොඳු වැට නාරටිය කෙලින් තියෙන අනිත් සියලුම සත්‍යයන්ගේ මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යයන්ගේ පින්වතුනි කොඳු වැට නාරටිය තියෙනවායි කියලා කියන්නේ සිරස් අතට. මිනිස්යාගේ විතරයි කොඳු වැට නාරටිය කොන්ද කෙලින් තියෙන්න ඕනේ කියලා කියන්නේ කසේ උකායේ තියෙන්න ඕනේ කියලා කියන්නේ. එනිසා පින්වතුනි මෙන්න මේ කාරණය තුල මිනිස්යා කියලා කියන සත්‍යයක් වෙලා උප්පත්තිය ලබන්නම අපි පින් කරගෙන තිබෙන්නට ඕනේ. ඉතින් මේ පින නැවත අපි මනුෂ්‍යාත්ම භාවයකටවත් ගෙන යන්න තරම්වත් අපි පින් දහම් කරගන්නට ඕනේ. මේ හැම දෙයක්ම කරගන්න අතරතුර දරුවෝ හදාගන්න තුල ඉඩකඩම් යාන වාහන අරගෙන සැප සම්පත් භුක්ති විඳින තුල ඒ වගේම තමයි අපි සිතත් හදාගන්නට ඕනේ. අපි ඔක්කොටම පින්වතුනි අද ලෝකේ බොහෝම දියුණු තාක්ෂණ වලින් ඔබින ලෝකයක් බවට පත් වෙලා ඉන්නවා. වයසට යන්නේක අපිට වළක්ව ගන්න අපි තාක්ෂණය උපයෝගී කරගන්නවා. නේද? කිරණවල් ගහලා එම ඒ වගේම තමයි අපේ හැම කොණ්ඩේ පැහෙන එක අපිට වළක්ව ගන්න හා ඒක తాවකාලිකව යට කරගන්න දේවල් නිර්මාණය වෙනවා. හැබැයි පින්වතුනි ඒ කිසි දෙයක් නිර්මාණය වුණාට බුදුහාමුදුරෝ දේශනා කරපු මර්මන ධර්මතාවයේ මරණයෙන් කෙලවර වෙනවයි කියන එක පින්වතුනි කාටවත්ම නතර කරන්න පුළුවන් කමක් නැහැ. නේද? අපි දන්නවනේ මයිකල් ජැක්සන් කියන පුද්ගලයා ඕනෑ තරම් වස්තු සම්භාරයක් තිබ්බ කෙනෙක්. ඔහුට එක වෙලාවක කියනවා හෘදාබාධ එන්න ඉඩ තියෙයි මෙහෙමයි කියන එක. ලෝකේ ඉන්න දක්ෂම වෛද්‍යවරු ටික තමන්ගේ ළඟින් තියාගෙන හිටියා. ඒ කියන්නේ ෂෙනේකින් තමන්ට මොනවා හරි කරදරයක් වෙනකොට එතනට ඉන්නේ කියලා. ඒ කියන්නේ ජීවිතේ ඒ තරම් රැකවරණය දීලා තිබුණා. හැබැයි ඒ කිසි කෙනෙකුටවත් පුළුවන් වුණා දේ මරණය තව අවුරුද්දක් දෙකක් තුනක්වත් ගෙනියන්න තියන්න. බැරි වුණා. එහෙමනම් පින්වතුනි අපි ඔක්කොම හිත හදාගන්න. මම පළවෙනියටම කියන්නේ හිත හදාගන්නට ඕනේ අපි. හිත තමා දියුණු කරගන්නට ඕනේ. ඒ හිත දියුණු කරගෙන අපි හැම වෙලාවකම ඒකෙදි පින්වතුනි අරයා මෙහිමයි මම මෙහිමයි කියන එක නෙමෙයි. බොහෝ වෙලාවට පින්වතුනි අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. හිත හදාගත්තාම අපි ආගම ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුතු කරපුවාම ඒ වගේම තමයි අපිට ගොඩාක් දුක් විඳින්න වෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි දුක් විඳත් පින්වතුනි සැපයක් ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ දුක තුලම ගමන් කිරීම තුලයි. එනිසා පින්වතුනි මෙන්න මේ කාරණයේදී මම කිව්වේ යහපතේ ක්‍රියා කරන මිතුරන් ඇසුරු කරන්නට ඕනේ. ඔබ හැම වෙලාවකම යහපතට ගෙනියන මිතුරන් ඔබ ළඟින් තියාගන්න. යහපතට ගෙනියන මිතුරන් ඔබ ළඟින් තියාගෙන කටයුතු කරන්නටයි කියන කාරණය සඳහන් කරන්නට යෙදෙනවා. කල්යාණ මිතුරන් හැටියට ඔබ ඇසුරු කරන. ඒ වගේම තමයි හතරවෙනි කල්යාණ මිත්‍රය හැටියට කියනවා අනුකම්පක මිත්‍රයයි කියලා.
අනුකම්පක මිත්‍රයා කියලා කියන්නේ මිතුරාගේ පිරිහීමේ ගුණය ගැන දැක්කාම කනගාටු වෙන පුද්ගලයා. පංගුවක් හිතනවා අපේ සමාජය අපිත් එක්කම ඉන්නවා. වෙලාවකට මේ මිනිස්සයා පිරිහිලා යනවා. පංගුවක් වෙලාවට හිතේ මානසික පීඩන මානසික කරදර ආවහම පංගුවක් වෙලාවට ඒවා නිවා ගන්නයි කියලා නොඑක ආකාරයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය ওই දේවල් වලට ඇබ්බැහි වෙලා ඒ වගේම තවත් නොඑක් දේවල් වලට ඇබ්බැහි වෙලා කටයුතු කරන අවස්ථාවන් තියෙනවා. පිරිහෙන අවස්ථාව. ඒ කියන්නේ ඔහුගේ ජීවිතය පවා විනාශ කරගන්න අවස්ථාවක්. ඒ වෙලාවන් වලදී කනගාටුක දැන් කනගාටුයි කියලා අනේ මිත්‍රයා මට කනගාටුයි කියලා අත දීලා යන එක නෙමෙයි මේක කියන්නේ. නේද? ඒ මිනිස්සයා ශක්තිමත් කරන්නට ඕනි. මිතුරෙක් හැටියට ඔබ ආශ්‍රය කරනකොට අන්න මේ වගේ මිතුරෝ ආශ්‍රය කරන්න. ඒ කියන්නේ තමන් ශක්තිමත් කරන, ඒ කියන්නේ තමන්ට මේ කාරණාව අනේ මෙහෙමයි කියලා මං කරගෙන යනකොට අනේ මගේ පිරිහීම දැකලා ඒ මිනිස්සයා ඇවිල්ලා මට ශක්තිය ලබා දුන්නා, නැකිටින්න හයිය ලබා දුන්නා, ಗುಣධර්ම කියලා දුන්නා, මේ දේවල් වල ආදීනව කියලා දුන්නා. අපේ ආදීනව කියලා දුන්න බුදුහාමුදුරුවෝ පින්වතුනි කල්යාණ මිත්‍රයෙක් හැටියට අදටත් තියානින්නේ ඇයි අපි? බුදුහාමුදුරුවෝ පින්වතුනි හැමෝටම යහපතමයි කියලා දුන්නේ. ඒ නිසානේ බුදුහාමුදුරන්ට අදටත් පින්වතුනි දසදහස් ගණන් මල් පහන් තියා වන්දනාමාන කරන්නේ. පුළුවන් නම් කියන්නකෝ එක ගෙදරක බුද්ධ පූජාවක් නොතිබෙන අවස්ථාවක් තියෙයිද කියලා මේ ලෝකෙම ගත්තාම එක දවසක බුදුහාමුදුරන්ට කොහේ හරි තැනක තියෙනවා. දලදා මාලිගාව ගාවට ගියාම පින්වතුනි මල් අරගෙන කොච්චර ගිහිල්ලා මොනවටද ධාතුන් වහන්සේලා 2564 දැන් යන්නේ. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලා. හැබැයි බුදුහාමුදුරන් වහන්සේගේ කොටස් තියාගෙන මල් පාන් තියලා වන්දනාමාන කරනවා. ඇයි? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේවා තිබුණේ නැහැ බුදුහාමුදුරන්ගේ. මේවා පින්වතුනි අපේ ගිහි සමාජය තුල ගත්තාම පින්වතුනි වෛරය, ක්‍රෝධය, දේශය, තරහ මේවා පින්වතුනි ඇට මස් මිදුණු වස්සට. ඇට මස් මිදුණු වස්ස කියලා කියන්නේ පින්වතුනි මේ හැම කවාගෙන ගියාම තියෙන ඇට අස්සෙන් තියෙනවා පින්වතුනි ලේ ගමන් කරලා ඒවා මිදිලා යනවා අවසානට මිදුණු කියලා අපි සඳහන් කරනවා. ඒ වස්සට යනකම් ගිහි සමාජය තුල එහෙම නැත්නම් පින්වතුනි පෘථග්ජන මිනිසුන් තුල තියෙනවායි කියලා කියනවා. ඒ නිසා බැරි වෙලාවත් අපි එහෙම නේද? බැරි වෙලාවත් අපි පුච්චලා එහෙම ඉවර වෙනොත් එතනින් අයින් වෙන්නේ නැහැ. පිරිත් පැන් ටිකක්වත් එහින්න ඕනේ. එහෙම නැත්නම් අලු ටික අරගෙන අපිට විනහූනියමක් කරයි බන්ධනයක් කරයි කියලා. එහෙම තමයි. ඒ තරම් මේ දේවල් වලට පින්වතුනි දේවල් සිද්ධ කරන්න ඉඩ තියෙයි කියන මිනිස්සුන්ගේ තුල තියෙනවා. හැබැයි එහු මනුස්ස ආත්ම භාවයකම හිටපු කෙනෙක් තමයි අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ. වෙන කෙනෙක් නෙමෙයි. මව් කුසකින් ඉපදුණු කෙනෙක්. මනුස්ස ආත්ම භාවයක හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ 2664ක් ඉක්මවලා ගිහිල්ලා පින්වතුනි අදටත් ඒ කොටස් වලට වඳින්නේ වන්දනාමාන කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ තිබුණු මෙත්තා කරුණා ගුණයන් නිසා. ඒ වගේම තමයි පින්වතුනි මේ වගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තිබුණේ නැහැ. හැම සියලු සත්වයන්ටම මෛත්‍රී කරා. අපි එහෙම මෛත්‍රී කරනවා නේද? පංගුවක් වෙලාවට අපි ওই මෛත්‍රී භාවනා ආදී එහෙම කරනවා. ඒ මෛත්‍රී භාවනා කරා ඉන්න ගමන් බල්ලෙක්වත් ඇතුළට ආවොත් බල්ලට ගහනවා. හැබැයි ඊට පස්සේ අපි සියලු සත්වයෝ සුවපත් වේවා කියනවා. නෙමෙයි මෛත්‍රිය කියන්නේ ඒකෙදි සඳහන් කරන්නේ පින්වතුනි තමන්ගේ දරුවට අම්මා කෙනෙක් වගේ අනිත් දරුවොත් අම්මා වගේ අම්මලා වගේ වෙන්න ඕනි කියලා කියනවා. එතනට හිත හදා ගන්නවයි කියන එක සෙල්ලම්ද කියලා හිතන්නකෝ. මේ පුංචි දෙයක් මං කිව්වේ. තමන්ගේ දරුවාට අම්මා වුණා වගේ අනිත් දරුවෙකුට අම්මෙක් වෙන්න හිත හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපේ හිත කොතනද තියෙන්නේ කියලා හිතා ගන්නකෝ. බුදුහාමුදුරුවෝ දාන පාරමිතාව සපුරනකොට පින්වතුනි තමන්ගේ දරුවෝ දෙන්න පාරමිතා ධර්මතාවයේ වෙනුවෙන් ඒ දරුවෝ දෙන්න සාලිය කිස්නජිනා කියන කිස්නජිනාද දන් දෙනවා. දන් දෙනවා. ඒකෙදි පින්වතුනි සඳහන් කරනවා ඒ දරුවෝ දෙන්න දන් දෙන වෙලාවේ පින්වතුනි කැලේට පළවැල නෙලාගෙන ඉන්න ගිය වෙලාවේ ඒ අම්මා ඒ ක්‍රියාව සිද්ධ වෙන වෙලා වෙනකොට මේවා ප්‍රබන්ධ කතාවලින් තුල සඳහන් කරලා තියෙනවා. පංගුවක් වෙලාවට පින්වතුනි මේවා ඇත්ත වෙන්න ඉඩ තියෙනවා.
අපි සිට සඳහන් වෙනවා පින්වතුනි පළවැල නෙලාගෙන ඉන්න කැලේට ගියාට පස්සේ කැලේ හිටපු සතා සිව්පාවක් ගහකොළ නිහඬ වුණයි කියලා. ඉස්සර කතා කරයි කියලා කියනවා. නිහඬ වුණා ගොළු වුණයි කියලා කියනවා. මොකද ගොළු වුණේ අර අම්මට කාරණේ කියන්න වුණොත්. ඒ වගේම තමයි ගස්වැල් සත්තු ඒ අම්මට දරුවෝ දෙන්න දන් දීලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න අවස්ථාව සැලසෙන්න මාර්ග අවහිර කරන්නට යෙදුණයි කියලා කියනවා. ගිය මාර්ගයේ පාන්නකෝ ඒ පාරමිතාවන්. ඉතින් ඒ නිසා මේ කාරණාවන් ඉතින් කාලෙත් එක්ක යනකොට දීර්ඝව අනුශාසනා කරන්න කාලය නෙමෙයි. ඒ නිසා පින්වතුනි ඊළඟ කාරණේ හැටියට අපි කතා කරමින් සිටියේ ඒ අනුකම්පක මිත්‍රයා කියන කල්යාණ මිත්‍රයා පිළිබඳවයි. ඒ වගේම තමයි දියුණුව දැකලා සතුටු වෙන මිත්‍රයා. උගා කය පින්වතුනි අපේ දියුණුව දැක්කට සතුට ප්‍රකාශ කරාට එහෙම සතුටු වෙනවද කියන එක අම්මයි තාත්තයි හැර අපිට සැකයි. සහෝදරයෝ සැකයි. නේ අපේ දියුණුව දැකලා පංගුවක් වෙලාවට අපේ අම්මයි තාත්තයි නම් කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණයන් වලින් මෙත්තා කියන ගුණයන් වලින් සතර බඹ විවරණ වලින් යුක්ත නිසා පින්වතුනි ඒ අම්මා දරුවෝ ඉහළට යන තරම් සතුටු වෙනවා. ඉහළට ගිහිල්ලා ඒ කරන කටයුතු වල ඔහු දෙමව්පියන් පුදුම විදිහේ සතුටට දෙමව්පියන් සතුටටපත් වෙනවා. හැබැයි පින්වතුනි අපිට අනිත් අය අපේ දියුණුව දැකලා සතුටු වෙනවද කියන එක සතුටු වෙන මිත්‍රයෝ නැතුවාම නොයි. අවංකව සතුටු වෙන මිත්‍රයන් නැතුවාම නෙවෙයි. ඒ අවංක අය තෝරාගන්න මේ ඇඟිලි පහ අතරින් පින්වතුනි පුදුමාකාර අපහසුයක් වේවි. ඔබටත් එහෙමයි. මේ ඔක්කොට මම මේ පොදුවේ කියන්නේ. අපි ඔක්කොට මම ඇතුළු එහෙමයි. අපිට පින්වතුනි එහෙම ඒ කල්යාණ මිත්‍රය අනුකම්පක මිත්‍රයෙක් තෝරා ගන්නවයි කියන සෙල්ලම් කාර්යයක් නෙමෙයි. අපේ දියුණුව, අපේ අභිවෘද්ධිය, ඒ වගේම තමයි අපේ ගමන් මාර්ගය දැකලා සතුටු වෙන අය කොච්චර ඉන්නවද? පංගුවක් වෙලාවට පින්වතුනි මිනිස්සෙ දියුණු වුණාම ඒ මිනිස්සයා දියුණු වෙලා ඉන්න වෙලාවක අපිට කන් වලටම ඇහෙනවා පින්වතුනි මේ මිනිස්සු බොහෝම අමාරුවෙන් දුක් මහන්සි වෙලා තමන්ගේ කය වෙහෙසවල දුක් වෙලා වැඩ කරලා හොයාගත්ත අය බොහෝම හොඳින් දියුණු වෙලා ඉස්සරහට එනකොට කියනවා පංගුවක් අය මේ තමන් එක්කම හිටපු අය අපිට ඇවිල්ලා කියනවා ආමුදුරු කුඩුද කොහෙද විකුණන ඔච්චර ඉක්මනට දියුණු වෙලා තියෙන හොමයි කියලා. එහෙම කියන අය ඉන්නවා. මම මේ ලංකාවෙත් අපිට ඇහෙන දෙයක් මම මේ කිව්වේ. ඉතින් ඒ වගේ තමයි පින්වදිනේ බලනකොට පහුවදා එයත් එක්කමත් වාහනෙත් යනවා හොඳටත් කතා කරනවා අපිත් ඒකටවත් නැංගොත් කියනවා මේ මගේ හොඳ කල්යාණ මිත්‍රයා කියලා. අනිත් පැත්තෙන් මේවා කරනවා අපි කියන්නේ ඇවිදින ගම පිටිපස්සෙන් ඉන්නවා පිහියක් තියාගෙන කොයි වෙලේ යන්නේද දන්නේ නැහැ. අපිට ඒ හින්දාම පින්වතුනි අපි මේ මිත්‍රයෝ තෝරා ගන්නකොට හරිය අමාරුයි අපහසුයි සෙල්ලම් නැහැ. මේ හැමෝම අපි හැමෝටම එහෙමයි. ඒ නිසා පින්වතුනි අපි හැමෝටම එහෙමනම් අපි වෙන්න ඕනේ මොකද්ද? අපි කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. අපි හැමෝටම කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. ඒ වරදට පොළඹවන ඒවා නතර කරගෙන අර මහා මංගල සූත්‍රයේ කිව්ව විදිහට අපි පඬිතයන් වෙලා ඒ පඬිතයන් කියලා කියන්නේ හැමෝටම පින්වතුනි යහපත සැලසෙන විදිහට අපි කටයුතු කරන්නට ඕනේ කියන කාරණේ තමයි සඳහන් කරන්නේ. ඉතින් 7යි කාලයිට වඩා ධර්මයේ දේශනා කරන්න කාලය නෙමෙයි. මොකද හේතුව පින්වතුනි කරුණුන් නම් ගොඩක් තිබෙනවා සඳහන් කරන්න. ඒ නිසා කෙසේ වෙතත් අපේ කල්යාණ මිතුරන් පිළිබඳව මිතුරන් 4 දෙනෙක් ගැන සඳහන් කරේ පාප මිතුරෝ 4 දෙනා ගැන ඉන්නවා කතා කරන්න ආවත් වෙලාව මදි. ඒ නිසා පින්වතුනි ඔබ සියලු දෙනාම කල්පනා කරගන්න. මෙතෙන්දි මම සඳහන් කරේ අපි එක්කෙනෙක්වත් පින්වතුනි පාප මිත්‍රයෝ නෙමෙයි. මේ හැමෝම පින්වතුනි කල්යාණ මිත්‍රයෝ. පාප මිත්‍රයෝ නෙමෙයි පාප ක්‍රියාවල එහෙනම් පාප ප්‍රතිරූපකයෝ නෙමෙයි අපි. එනිසා අපි පින්වතුනි හැමෝම අපේ හිත හදාගත්තොත් බුදුදහමට අනුව බෞද්ධ දර්ශනයට අනුව අපේ හිත හදාගත්තොත් බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට පින්වතුනි අපේ ජීවිතය අපිට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ඉස්සරහට යනවායි කියලා කියන්නේ භෞතික පැත්තෙන් ඉස්සරහට යන පමණක් නෙමෙයි ආධ්‍යාත්මික පැත්තෙනුත් අපි පින්වතුනි ඉස්සරහට යනවා. අපි hina වෙලා ඉන්න කතා කරලා ඉන්න විහිළු තහළු කරලා ඉන්න ඒක ගැටලුවක් නෙමෙයි. බුදුදහම තුල ඒක කිසි වෙලාවක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හොඳට කාලා බීලා ඇඳලා එහෙම ඉන්න ඒක කවදාවත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි හැම වෙලාවකම
අපි මරුණයින් පසු අපිට මොකද වෙන්නේ කියන එක පිළිබඳව අපි අවබෝධයෙන් යුක්තව නුවණින් යුක්තව විමසමින් අපි කටයුතු කරන්නට ඕනේ. අපි එතනට යන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගන්නට ඕනේ. ඒ නිසා අපි දුවා දරුවන්ට අපි උගන්වන වෙලාවේ ගාක් වෙලාවට අපේ දෙමව්පියන්ට වෙලා තියෙන පින්වතුනි අපි දරුවන් වෙනුවෙන් අපේ ලොකු කැපවීමක් කරනවා. අපි අධ්‍යාපනයෙන් පමණක් දෙනවා. ඔහු අධ්‍යාපනයෙන් ඉහළටම යවනවා. හැබැයි ಗುಣධර්ම අතින් හුඟක් වෙලාවට උන්ට ආධ්‍යාත්මික පැත්ත හදලා නැහැ. ඒ නිසා වෙන්නේ පසු කාලෙක පින්වතුනි අපිට ගිහිල්ලා මහලු මඩම් වල දැන් නම් මහලු මඩම් නෙවෙයි ගෙවලා ගිහිල්ලා ඉගෙන ගන්න ඉන්න තැන් ඕනෑ තරම් තියෙනවා. ඉතින් ගෙවලා ගිහිල්ලා ඉන්න තැන් තියෙනවා නම් විවාහ වෙන්නේ මොකටද කියලාත් අහන්න වෙනවා නේ. ඉතින් සල්ලි ටිකක් හරි හම්බ කරගෙන එහෙම නෙමෙයි පින්වතුනි. ඒ දරුවන්ටත් දෙමව්පියන්ගේ වටිනාකම් දෙන්න ඕනේ. දරුවන්ටත් දෙමව්පියන්ගේ වටිනාකම් කියලා දෙන්නට ඕනේ. ඒ දරුවෝ පින්වතුනි ඒවත් දැකලා දෙමව්පියන්ට මම කියනවා හුඟක් වෙලාවට කියලා දෙනවට වඩා දෙමව්පියන්ගේ හැසිරීම් රටාවන් තමයි පින්වතුනි දරුවන් ග්‍රහණය කරගන්නේ. අපේ ජීවිතවල අපි කරන ක්‍රියාවන් තමයි පින්වතුනි අපි ග්‍රහණය කරගන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ සියලු සෑම දෙනාම කල්පනා කරගන්න අද අපි කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳවයි සඳහන් කරේ. එමනම් අද දිනේදී ඔබ විහාරස්ථානට පැමිණියා. ඒ වගේම තමයි පැමිණීම තුලින් අද මේ ඉරු දින ධර්ම දේශනාව සිද්ධ කරගන්නට යෙදුනේ. ඉතින් මේ පින්කමේ පෙදහානම දායකත්වයේ අරගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ අද 50 වන ජන්ම දිනයයි සමරන්නට යෙදෙන්නේ. ඉතින් ඒ ජන්ම දිනයේ සමරන සාගර ප්‍රනාන්දු මහත්මයාට කායික මානසික වශයෙන් නිරෝගී සුවය ඒක ඉතාමත් වැදගත්. මොකද අපිට මේ පංගුවක් ඉන්නවා අමුතුන අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න කියනවා කයින් මනසින් දෙකෙන් මේ මනුස්සයා වැටිලා. ඉතින් කයයි මනසයි සුවයක් නැත්තම් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ නේ. දැන් පංගුවක් කියලාවට ඉන්නවා ඉස්පිරිතාල වලට එහෙම ගියාම බොහෝම අසාධ්‍යයි. අපි ඉතින් ඒ මනුස්සයා කෑ ගහන්නෙම අනේ වේදනාවයි ඉන්න බෑ කය ඒ කියන්නේ ශරීරයේ තුවාලේ වේදනාව. අපි මේ මනුස්සයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ. ඒ නිසා කායික මානසික සුවය. කය කියලා කියන්නේ ශරීරයේ මේ පංචස්කන්ධයේ නිරෝගී සුවය තියෙන්නට ඕනේ. මේ පංචස්කන්ධෙම. ඒ වගේම තමයි මනසත් නිරෝගී වෙන්නට ඕනේ. සුවපත් වෙන්නට ඕනේ. මේ මනසත් පින්වතුනි හොඳින් තියෙන්නට ඕනේ. කායික මානසික. එතකොට මේ මනසත් යහපත්ව තිබුණාම තමයි පින්වතුනි මේ මනුස්සයාට දීර්ඝායුෂයක් තියෙන්නේ. එනිසා අපි පින්වතුනි ඒ අවුරුදු 50 සපුරන්නට යෙදෙන අපේ මහේන්ද්‍ර සාගර ප්‍රනාන්දු මහත්මයාගේ කායික මානසික නිරෝගීශව ලබන්නට අද දිනදී මේ උතුම් වූ ධර්ම දේශනාව සිද්ධ කර ගැනීම තුළින් ජනිත කරගත්තා වූ යම් කුසල කර්මයක් වේද ඒ කුසල කර්මයන්ගේ ආශිර්වාදයේ තුමාට ඒකාන්තයෙන් හේතු වාසනාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. ඒ වගේම තමයි බිරිඳ ඇතුළු ඒ දුවා දරුවන් සියලු සෑම දෙනාටමත් කායික මානසික නිරෝගීශව ප්‍රාර්ථනා කරමින් ඒ කටයුතු කරනවා. ඉතින් ඊටමත් වැදගත් වෙනවා තමන් පවුලේ සියලු දෙනාම අම්මා තාත්තා දරුවෝ එකතු වෙලා මේ විදිහට මේ කටයුතු සිදු කිරීම. ඉතින් එදා ආරාධනා කරන අවස්ථාවේදීත් මතක් කරා හාමුදුරුවනේ අපේ මේ කල්යාණ මිත්‍රයෝ එහෙම නැත්නම් අපිත් එක්ක හිටපු යාළු මිත්‍රාදීන් තමා හුඟක් අය ඉන්නවා අපිට එනවා. ඒ අයටත් එක්ක අපි ධර්ම අනුශාසනා සිද්ධ කරලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා හොඳ යහපත් කාරණාවක්. ඉතින් ඒ නිසා මම හිතනවා මෙහි රටේදී අපිට හමු වෙච්ච හොඳ මිත්‍රයන්. ඒ නිසා ඒ සියලු සෑම දෙනාමත් අද එන්නේ කියයි සියලු දෙනාමත් ඇවිල්ලා මේ උතුම් වූ ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනා. ඒ සියලු සෑම දෙනාටමත් තුරුණුවන්ගේ රත්නත්‍රය ආශිර්වාදයෙන් ඒ සියලු සෑම දෙනාටමත් කායික මානසික නිරෝගී සුවය ලැබෙන්නටයි කියලා අපි කවුරුත් සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි දුවා දරුවන් මේ දුවා දරුවන් ඇතුළු සෑම දුවා දරුවෙක්ම ඔබ සියලු සෑම දෙනාගේම ඒ දුවා දරුවන් සියලු සෑම දෙනාම අධ්‍යාපන ආදී කටයුතු කරන ඒ දුවා දරුවන් වෙන්නට ඕනි. ඒ දුවා දරුවන් සියලු සෑම දෙනාගේම අධ්‍යාපන ආදී කටයුතු ਸਰවපකාරයෙන්ම සාර්ථක භාවයටමපත් වේවා. ඒ අය බලාපොරොත්තු වෙන අධ්‍යාපන ආදී කටයුතු සිදු කරගැනීමෙන් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් සපිරෙන්නට මේ ධර්ම දේශනාව
ඒ අද දින පවත්වන්නට යෙදුනා වූ පින්කමේ කුසල් ආනිසංසයන් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමයි මිය පරලෝකේ යන්නට යෙදුනා වූ සියලු සෑම දෙනාටම ඒ සාගර මහත්මයාගේ පැත්තෙන් ඒ වගේම මේ ශාමිලි මහත්මියගේ පැත්තෙන් මිය පරලෝ යන්නට යෙදුණු ඒ සියලුම ඥාති දෙමව්පියන් ගුරුවරුන් දරුවන් ඒ වගේම වැඩිහිටියන් සහෝදරයන් මිය පරලෝ ගිහිල්ලා ඇති සියලුම ඥාතීන් කියන නමින් සිහිපත් කරගන්න. ඒ වගේම තමයි අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පැමිණියා වූ ඔබ නමින් මිය පරලෝ ගියා වූ යම් තාග්ගෙන ප්‍රාණකාරයෙන් මැත්නම් ඒ සියලු සෑම දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ ප්‍රාර්ථනාවන් ඇති කරගෙන පළමු කොටම අපවත් අප ලෝකයේ සම්බුද්ධ ශාසනය නිරන්තරම ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍ය කියනා සියලුම දෙවි දේවතාවන්ටද මේ පින්පෙත් අනුමෝදන් කරන දෙවියන්ගේ දේව ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණයද ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච වානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රැක්කන්තු තේත්මං සදාති. මළගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා මළගිය ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ තු සුගිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් කල්පනා කරගන්න මේ පින්කම් සිද්ධ කර ගැනීමේදී ඔබට මිල මුදලින් උදව් උපකාර කරන්නට යෙදුණු ඒ වගේම සහයෝගය ලබා දුන්නු ආවා ගියා වූ ඒ වගේම තමයි අද දිනේදීත් මේ පැමිණෙන්නට යෙදුණා වූ ලොකු කුඩා කියනා වූ සියලු සෑම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ආරෝග්‍ය සම්පත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඔබ සියලු දෙනාමත් කරන කියන රැකී ආරක්ෂා ආදී කටයුතු අධ්‍යාපන ආදී කටයුතු සර්වෝපකාරයෙන්ම සාර්ථක භාවයටමපත් වේවා. අවසානයේ ඔබ අප සියලු දෙනාම බලාපොරොත්තු වෙන ජාතිය ජරාවක් මරණයක් ශෝකයක් නැතේ සදාකාලික සැප ඇති පරම රමණීය සුන්දරෝ නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සියලු පින්පෙත් පාරමිතා ධර්මයක් බවටම සාංශාරික ගමන් මාර්ගයේදී හේතු වාසනාම වේවා කියලා සාදුකාරයක් දීලා ඔಮ್ಮම මහා සංඝරත්නයට වන්දනා කරනවා කියන චේතනාව යුක්තව වැඳ ගන්නවම සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්ඡතු. හොඳයි සියලු දිනාටම තෙරුවන් සරණයි. ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිදේ.
සිල්ලමිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමුදේ විඳින් ඔබේ දම්සාදේ වදින් වදින් ඔබ පාදේ තිලොවග බුදු සමිඳේ 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 තිලොවග බුදු මතුව
ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ බුදු බව පසක් කර ඇත ඇතේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදුවන්නම් අදේ වැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාදුවන්නම් සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ
බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මගිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක්